හායාලුවනේ අද අපි යන්නේ කළුතර තියෙන අවානි හොටෙල් එකට. ඉතින් කොළඹ ඉඳන් යද්දී පැයක වගේ දුරින් තමයි මේක පිටලා තියෙන්නේ. ඉතින් ඔයාලට අඩුම පෙට්‍රල් වියදමකින් මේ හොටෙල් එකට යන්න පුළුවන්. මේකේ විශේෂත්වය එයාලගේම ගෲප් එකේ අනන්තරා කියලා හොටෙල් එකක් තියෙනවා. මේ අනන්තරා හොටෙල් එක ඇතුලෙන් තමයි අපි අවානි හොටෙල් එකට යන්න ඕන. අපිත් මුලදී පොඩ්ඩක් කන්ෆියුස් වුණා මේ මොකද්ද මේ හොටෙල් එක කියලා. ඇත්තටම මේක අනන්තරා එක ඇතුලෙන් තමයි මේකට යන්න තියෙන්නේ. බලන්න ලස්සනට වටේ ගස් වවලා ඇත්තටම මාර ලස්සනයි. කළුතරද කියලා හිතා ගන්නවත් බෑ. ආක් එකක් වගේ ඔක්කොම ගස් ටික එකට එකතු වෙලා තියෙනවා. මේ තියෙන ඉතින් කාර් පාක් එක හොඳට ඉඳ තියෙනවා. මුලින්ම යාලා අපේ චෙක් කරනවා වාහනේ. ඉතින් මම මේ රෑ මේ ෂොට් එකක් ගත්තා. මොකද මේක රෑට මාර ලස්සනයි. අපි එන්න පොඩ්ඩක් පරක්කුනේ හින්දා. ඉතින් බලන්න මේ මාර ආකිටෙක්චර් එකක් තියෙන්නේ. හරිම කාම්. මාර මේ ලස්සනයි ඇත්තටම. ඉතින් අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බුණා ගිය ගමන්. මේ තියෙන ඇතුළ මේ හොටෙල් එක අපි ගිය අනිත් හොටෙල් වගේ නෙමෙයි, අමුතුම ලස්සනක් තියෙනවා. ඒකේ ආකිටෙක්චර් එක හරිම යුනික්. මම දන්නේ මේ අවානි හොටෙල් අනන්තරා ගෲප් එකට ආවේනික විදියක් වෙන්න ඇති. මේකේ කලර් මැචින් ඔක්කොම ලස්සනට කරලා තිබ්බා. හොඳ ස්පේස් එකක් තිබ්බා රිසෙප්ෂන් ඒරියා එකේ. ඉතින් අපි ඩිලක්ස් ඩබල් රූම් එකක් තමයි ගත්තේ. අපිට පොඩි ප්‍රොමෝෂන් එකක් තිබ්බා booking.com එකේ. බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් ඔන්ලි අපි ගියේ. අපි පොඩ්ඩක් රූම් එක බලමු. රූම් එක හොඳටම ස්පේස් තියෙනවා. හරිම නීට්, හරිම මොඩර්න් විදියට හදලා තිබ්බා. අවශ්‍ය සියලු දේ තිබ්බා. ලොකු බෙඩ් එකක් තිබ්බා. ඔයාලට පේනවා ඇති. අපිට බැල්කනියක් තිබ්බා. අපි ඉල්ලුවේ මෙතන චූටි ගඟක් යනවා. ඒ පැත්තේ බැල්කනියක් තියෙන රූම් එකක් තමයි අපි ඉල්ලුවේ. අපි තව කපල් එකක් එක්ක ගියේ. අපි ළඟ රූම්ස් එකක් ගත්තේ ඇත්තටම. මෙතන අයන් බෝඩ් එක, අයන් එක, ඔක්කොම වෝඩ්‍රොප්ස් තිබ්බා. ටීවී එක. ඉතින් ඔයාලට මේ පේනවා ඇති මේ දොර. අපි ළඟ රූම්ස් එකක් ඉල්ලගත්තා. අපිට ඒ දොර හරහා අනිත් රූම් එකට යන්න පුළුවන්. ඉතින් මේ බාත්රූම් එක ඉතාම හොඳ නීට් තත්ත්වයේ තිබ්බා. හොට් වෝටර් සියලුම පහසුකම් තිබ්බා. අඩුවක් නැහැ. වෙරි නීට් බාත්රූම් එක. ඔයාලට පේනවා ඇති ෂවර් ඒරියා එක with hot water. ඉතින් මේ තමයි මෙතන ලස්සනම ඒරියා එක, බැල්කනි ඒරියා එක. මම ඔයාලට කිව්වා වගේ අපි සිලෙක්ට් කරගත්තා. ගඟ පේන view එකක් තියෙන රූම් එකක් පැත්තට වෙන්න. ඔයාලට පේනවා ඇති චූටි ගඟක් මෙතනින්. මුහුදත් මෙතනමයි තියෙන්නේ. ඒක තමයි විශේෂත්වය. මුහුද, ගඟ හැමදේම මේ හොටෙල් එකට આવත් ඔයාලට එක ළඟ බලා ගන්න පුළුවන්. ඔයාලට ඇත පේනවා ඇති මුහුද. මේ view එක නම් මාරයි. අපි චුට්ටක් එළියට ගිහිල්ලා බලමු. ඉතින් බලන්න මෙතන රිලැක්ස් වෙන්න ගඟට ෆේස් කරලා ලස්සන සීටිං ඒරියාස් හදලා තියෙනවා. හොඳට රිලැක්ස් වෙන්න පුළුවන්. මාරම නීට්. ඔයාලට පේනවා ඇති ලෝන්ස් එහෙම ග්‍රාස් බෑන්ක්ස් ඔක්කොම ලස්සනට මේන්ටේන් කරලා තියෙනවා. මේ ගඟේ තියෙන විශේෂත්වය තමයි ඔයාලට ජෙලි ෆිෂ්ලා දැක ගන්න පුළුවන්. මං හිතන්නේ ලංකාවේ කිසිම හොටෙල් එකක මෙච්චර ළඟට ජෙලි ෆිෂ්ලා බලා ගන්න තැනක් මං හිතන්නේ ඇති කියලා. බලන්න ඔන්න පොඩ්ඩක් ඉස්සරහට මං ඔයාලට පෙන්නන්නම් ජෙලි ෆිෂ්ලා. ඔන්න ඔයාලට පේනවාද චූටි ජෙලි ෆිෂ් කෙනෙක්. අපි ළඟට ජෙලි ෆිෂ් කෙනෙක් බලමු තව ටිකකින්. ජෙලි ෆිෂ්ලා ඇත්තටම ගොඩාක් ඉන්නවා. ගණන් කරගන්න බැරි තරම් ජෙලි ෆිෂ්ලා ඉන්නවා. මෙයාලා මුහුද පැත්තට තමයි යන්නේ. ගඟ ගලන්නේ මුහුද පැත්තට.
මම නම් ඇත්තටම මේ ජෙලිෆිෂ්ලා මෙච්චර ළඟට මෙච්චර ගොඩක් කවදාවත් දැකලා නැහැ. ඔන්න අපි ළඟ එක්කෙනෙක් හිර වෙලා හිටියා. ඉතින් මම කෝටුවක් අරන් මේ ජෙලිෆිෂ් පොඩ්ඩක් නිදහස් කරා. එයා හිර වෙලා ඉන්නේ. අපි දකිනවා මේ ගඟේ අපි දැක්ක ගොඩක් ජෙලිෆිෂ්ලා මැරිලා ඉන්නවා. ඇත්තටම මෙහෙම හිර වෙලා. මේ බලන්න මෙච්චර ළඟට ඔයාලා කවදා හරි ජෙලිෆිෂ් කෙනෙක් දැකලා තියෙනවද? බලන්න ලස්සන. අල්ලන්න යන්න එපා. ඉතින් මේ හෝටල් එකේ පිටිපස්ස ඇත්තටම මාර ලස්සනයි. ඔයාලට පේන ඇති ගඟ. විශේෂත්වය වෙන්නේ ඔයාලට පේන ඇති ඈතින් මම පොඩ්ඩක් zoom කරලා පෙන්නන්නම්. කළුතර බෝධිය දැක ගන්න පුළුවන්. ඔයාලට යාන්තම් පේනවා. එතකොට මේ ආවට ඔයාලට රිච්මන්ඩ් කාසල් කියලා බලන්න තැනක් තියෙනවා. කැලිඩෝ බීච් එක තියෙනවා. කළුතර බෝධියට ළඟයි. ඉතින් මේ පිහිටීම ඇත්තටම සුවිශේෂයි. මෙතනින් අපිට අනන්තර හොටෙල් එකට යන්න පොඩි පාරක් හදලා තිනවා. එතන ඇත්තටම කුරුල්ලෝ ඉන්නවා. ගොඩක් අය බර්ඩ් වොචින් වලට මෙතනට එනවා. බලන්න ආවට ලස්සන මේ පාත්වය එක ලස්සනට හදලා තිනවා. මම හිතන්නේ අනන්තර හොටෙල් එක අපි පොඩ්ඩක් බැලුවා. ඒක මීට වඩා ලස්සනයි. මේක කොමන් ඒරියා එකක්. ඕන කෙනෙක්ට යන්න පුළුවන්. මෙතන ලොකු බීච් එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මාර ලස්සනයි. ඔයාලට සින්දුවක් කියන්න මොන හරි ප්ලේ කරන්න ඕන දෙයක් කරන්න පුළුවන් මෙතන. මාරම ලස්සනයි. ඔයාලට පේනවා ඇති හැන්දෑවට ඒ ඉර බහිනවත් එක්ක ඒ ලස්සන view එක. බීච් එක නම් ටිකක් සැරයි. මූද මෙතන ඇත්තටම හොටෙල් එකේ හොඳ පූල් එකක් තිබ්බා. හොඳ ක්ලීන් පූල් එකක්. සාමාන්‍යයෙන් විශාල පූල් එකක් තිබ්බා. පිටින් පොඩි ස්විම් එකකුත් දැම්මා. මේ පූල් එකට ඇත්තටම බීච් එකක් පේනවා. වතුර මාර නීට් ක්ලීන්. මේක ඇතුලේ අපිට ප්ලේ කරන්න චෙස් වගේ ඒවත් තිබ්බා. අපි ඉතින් රෑ ගියේ අලාකාඩ් මෙනු එකකට. අපි පීසා එකකුයි පොඩි රයිස් එකකුයි ගත්තා. කෑම මාරම රසයි. ඉතින් මෙතන ප්ලේ කරන කට්ටියකුත් ඉන්නවා. මාර හැපෙනින් ඒරියා එක. රෑට view එක නම් මාර ලස්සනයි. ඔයාලට පේනවා ඇති. කැන්ඩල් ලයිට් ඩිනර් වගේ ගන්නත් පුළුවන්. අපි ඉතින් උදේ බ්‍රෙක්ෆාස්ට් එකට ගියා බුෆේ එකට. අයිටම් ගොඩාක් තිබ්බා. ඔයාලට පේනවා ඇති. නියම බුෆේ එකක් තිබ්බා. ෆුල් බුෆේ එකක්. අඩුපාඩුවක් නැති තරම් මස් මාළු හැමදේම ඉන්දියාප්ප ආප්ප බීම වර්ග නැති දෙයක් නැහැ. කෑම මාරම රසයි. ඇත්තටම කට් ෆෘට්ස් ඔක්කොම තිබ්බා. ඩෙසර්ට්ස්. ඉතින් අපි මේ වාගේම තවත් හොටෙල් රිවිව් එකක් සමගින් නැවත හම්බෙමු.